හරි එතකොට පළවෙනි පාඩම බලමු. මේක මම පොයින්ට් 7-8කින් කතා කරන්නම්. අපි බලමු භෞතික රාශියේ නිර්වචනය. භෞතික රාශිය කියලා කියන්නේ මනින්න පුළුවන් දේවල්. ඒක ඍජුව හෝ වක්‍රව. එතකොට නිර්වචනය වෙන්නේ ඍජුව හෝ වක්‍රව මැනිය හැකි අර්ථ දක්වා ඇති දේවල්. ඒ කියන්නේ අර්ථ දක්වලා තියෙන්නත් ඕනේ. දැන් හිතන්නකෝ අපිට ඒකේ තේරුම මේකයි. දැන් කරුණාව වගේ දෙයක් මනින්න බෑනේ අපිට. නිකන් මනින්න ක්‍රමයක් නැහැනේ. හැබැයි අපිට ක්‍රමයක් හදන්න පුළුවන්. ක්‍රමයක් අර්ථ දක්වන්න පුළුවන්. අපි නිකන් විධිමත් ක්‍රමයක් අර්ථ දක්වනවා නිකන්. ඒක ඉතින් පිළිගන්න කෙනා මං විතරක් වෙන්නත් පුළුවන් ඒ ක්‍රමය. දැන් මං එහෙම ක්‍රමයක් හැදුවොත් ඒක පිළිගන්නේ මං විතරක් වෙන්නත් පුළුවන්. හැබැයි ක්‍රමයක් තියෙනතර මට අනුව ඒක භෞතික රාශියක්. ඒක මනින්න පුළුවන්. ඍජුව හෝ වක්‍රව මනින්න පුළුවන් දේවල් තමයි භෞතික රාශිය කියලා තියෙන්නේ. ඒතර අපිට ඕනිම දෙයක් අර්ථ දක්ව ගන්න පුළුවන් භෞතික රාශියක් විදිහට. අපි කැමති නම් ලෝකෙ පිළිගත්තේ එකයි නැතත් එකයි. හැබැයි ඉතින් ඒක තේරුමක් නැහැනේ. අපි බොරු දේවල් අර්ථ දක්වගෙන ඉන්න එක. තේරුණානේ? ඍජුව හෝ වක්‍රව මනින්න පුළුවන් දෑ භෞතික රාශිය ලෙස හඳුන්වයි වගේ එක ඒ අදහස ගත්තනම් හරි. ඒතර ඒකක පද්ධති ඊළඟට ඒකක පද්ධතිය. ඒතර ඒකක කියන්නේ මොනවද කියලා ගත්තොත් ඔය වගේ මනින්න පුළුවන් දේවල් මනින්නත් ක්‍රමයක් හැබැයි දැන් මේ දිග කියන එක මනින්න නම් මොකක් හරි දැන් ඕවා මනින්නේ සංකේතවල ඉලක්කම් වලින්නේ මනින්නේ. දැන් හැමදේම ඉලක්කම් අපි හදාගෙන තියෙන මනින්නනේ. එතකොට මේකටත් මොකක් හරි ඉලක්කමක් එන්න එපේ මේ දිගටත්. ඒ කියන්නේ මොකක් හරි දිග එකක් වන දෙයක් තියෙන්න එපේ. අන්න ඒක තමයි ඒකකයක් කියන්නේ. අපි මේ මාක පෙන් එකේ දිග 1යි කියලා ගත්තොත් මේ බෝඩ් එකේ දිග මේ උස මේ මාක පෙන් 3යි කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ බෝඩ් එකේ උස 3යි කියලා කියන්න පුළුවන්. ඒතර ඔය වගේ ඒකක කියන දේවල් දිග මනින්න වෙන මේක කාලෙ මනින්න ස්කන්ධෙ මනින්න එක ඒවට ඒක ගොඩක් තියෙනවා. එක එක කට්ටිය එක එක සිස්ටම් හදාගත්ත ඒකට. අපි CGS කියන එකට යන්කෝ. මට මතක විදිහට මේක ප්‍රංශ හදාගත්තේ. දිග කියන දේ මනින්නේ සෙන්ටිමීටර වලින්. මේවා කැපිටල් වලින් ලියන්නේ. බර කියන දේ මනින්නේ ස්කන්ධෙ මනින්නේ ග්‍රෑම් වලින්. කාලෙ මනින්නේ තප්පර වලින් කියලා. එතකොට දැන් ඒ කට්ටිය දිග මනිද්දි දැන් මනින්නේ ඉලක්කම් වලින් කියලා කිව්වනේ. ඒ ඉලක්කම් වලට අදාළ එක කියන ඉලක්කම එන්නේ මෙන්න මෙච්චරක් විතර ඇත්තටම අඩුවල තියෙන 1 සෙන්ටිමීටර් දිගකින් කියලා තමයි ඒ කට්ටිය ගත්තේ. ඒ කියන්නේ ඒ කට්ටියගේ දිග 1යි කියලා කියන්නේ මෙන්න මෙච්චරක දිග ප්‍රමාණයක්. හැබැයි SI එකකවල ගත්තොත් ඒ කට්ටියගේ දිග 1යි කියන එකේ තේරුම මෙන්න මෙච්චරක් විතර දිගක්. මෙන්න මෙච්චරක් විතර දිගක් තමයි ඒ කට්ටිය 1යි කියලා සලකන්නේ. එතකොට අපිට ඒක පාවිච්චි කරලා අනිත් තැන්වල දිග කීයද කියලා ඉලක්කමක් ගන්න පුළුවන්. ඒතර ඔය පාවිච්චි කරන හිතන්නකෝ CGS ඒකක වලින් මොකක් හරි දිග 8යි කියලා තිබ්බොත් SI ඒකක වලින් ඒකේ දිග වෙන්නේ අපි දන්නවනේ මේක සෙන්ටිමීටර 8ක් කියන්නේ 0.08 මීටර කියලා. එතකොට නිකම් මෙහෙම තිබ්බොත් හරි නෑනේ නිකන්. ඒතර CGS කෙනා මේක බැලුවොත් තේරෙන්නේ සෙන්ටිමීටර 0.08ක් වගේනේ. අන්න ඒ හින්දා මේකට අපි සංකේතයක් දානවා. මේ ඒකකේ නිරූපණය කරන්න සංකේතයක් දානවා. සෙන්ටිමීටර වලින් 8ක් කියන එක මේකේ තේරුම. මේක මීටරයකින් 0.08ක් නිකන් අපි සංකේතයක් පාවිච්චි කරනවා. ඒතර ඔය වගේ ඒකක පද්ධති ගොඩක් තියෙනවා. SI CGS MKS තව ගොඩක් තියෙනවා. අන්තිමටම ආපු ඒකක පද්ධතිය මට මතක විදිහට natural system of units කියන එක. ඔය වගේ ඒකක පද්ධති එක කෙනා එක විදිහට හදාගෙන තියෙනවා. එතකොට දැන් ඔය හැම ඒකක පද්ධතියකම මොනවා හරි ඒ කට්ටිය අඳුනගත්ත විශේෂ භෞතික රාශි කොටාසයක් තියෙනවා. CGS වල ඒ කට්ටිය අඳුරගත්තේ දිග, ස්කන්ධය, කාලය කියන ඒ තුන. ඒ තුනෙන් අනිත් ඒවා හදන්න පුළුවන් කියලා ඒ කට්ටියට පොඩි අවබෝධයක් තිබ්බ. මොකද ෆිසික්ස් ඉස්සරින් නම් දියුණු වෙගෙන ආවනේ. නිකන් පොඩි උදාහරණයක් ගමුකෝ. වේගය කියන්නේ සාමාන්‍යයෙන් දුර බෙදීම කාලය කියන එකනේ. එතකොට දුර කියන්නේ දිගක්. කාලයමයි. ඒ කියන්නේ අර වේගය කියන එකේදී මේ කට්ටිය අර වේගය කියන භෞතික රාශිය ඇතුලේ තව මූලික වෙන රාශි කොටාසයක් දැක්කා. අන්න ඒ හින්දා ඒ කට්ටිය මෙන්න මේ දිගට, කාලයට, ස්කන්ධයට මුල් තැනක් දුන්නා. අන්න ඒ කට්ටිය ඒ හින්දා ඒක හඳුන්වන්න ගත්ත මූලික භෞතික රාශි ටික කියලා.
ඒ කියන්නේ මේ කට්ටිය දැක්ක මේ තුනෙන් අපිට ඕනම භෞතික රාශියක ඕනෙම භෞතික රාශියක විස්තර කරන්න පුළුවන් කියලා. එතකොට CGS කට්ටිය මූලික භෞතික රාශි 3ක් දැක්කා. MKS උත් එහෙමයි. හැබැයි දියුණු වෙලානේ SI එක පද්ධතිය ආවේ. SI එක පද්ධතිය හදපු කට්ටිය දැක්කා ඔය වගේ මූලික විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් දේවල් 7ක්. ඒක නිකන් ඒ කට්ටිය දැකපු විදිහ නිකන් මූලික විදිහට. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් SI එක පද්ධතිය වල මූලික භෞතික රාශියක් තියෙනවා ධාරාව කියලා. මම දන්නවා ඇති කියලා හිතාගෙන මේ කතා කරන්නේ මේ. ඒතර ධාරාවට වඩා ආරෝපණය මූලිකයිනේ. ඒක කොහොමද අපිට තේරෙනවනේ. හැබැයි ඉතින් ඒ SI එක පද්ධතිය හදපු කට්ටිය අර ප්‍රැක්ටිකල් ඇප්ලිකේෂන්ස් මත ගොඩක් දේවල් මත ධාරාව තමයි අරගෙන තියෙන්නේ. අපිට දැනුණට ආරෝපණය මූලිකයි කියලා ඇත්තට මූලිකයි. හැබැයි අර ෆිසික්ස් වල අර ඉස්සරහට ඇප්ලිකේෂන් එක බලද්දි ධාරාව මූලිකයි කියලා ගත්තොත් හොඳයි කියලා හිතිලා එහෙම අරගෙන තියෙන්නේ. නැත්නම් මේවා නිකන් මේ අර යථාර්ථ නිකන් ඇබ්සොලියුට් ට්‍රුත් කියලා තියෙන එහෙම ඒවා නෙමෙයි නිකන් මිනිස්සු හදාගත්ත එකක්. නිකන් හදාගත්ත එකක්. දැන් අපි අලුත් ඒක පද්ධතියක් හැදුවොත් අපිට ඕනනම් පුළුවන් ආරෝපණය දා ගන්න ධාරාව වෙනුවට. අපිට මූලිකයි කියලා හිතෙනවනම්. හරිනේ? එතකොට ව්‍යුත්පන්න භෞතික රාශි කියලා තියෙන්නේ. ව්‍යුත්පන්න භෞතික රාශි කියලා තියෙන්නේ මෙන්න මේවා ඇසුරෙන් විස්තර කරන්න පුළුවන්. මේ ටික තනි තනියෙන් නෙමෙයි. ඒ කියන්නේ මේවා එකිනෙක ඒ කියන්නේ මේ ටික මූලික භෞතික රාශිනේ. මූලික භෞතික රාශිය ඇසුරෙන් විස්තර කරන්න පුළුවන් අනිත් භෞතික රාශි ටික. හරි. ඒතර අපි බලමු පරිපූර්ණක භෞතික රාශි ගැන. අපි දන්නවා පරිපූර්ණක භෞතික රාශි වලට අඩංගු අයත් වෙන්නේ රේඩියන් ස්ටරේඩියන් කියන එකනේ. තල කෝණේ ඝන කෝණේ මනින්න පුළුවන් දේවල් විදිහටනේ. හැබැයි රේඩියන් කියන එක එන්නේ S සමානයි R θ සමීකරණෙන්නේ. එතකොට බලන්න θ කියන එක S බෙදීම R වෙනවා. S කියන්නේ පරිධිය. ඒකත් අර පරිධිය ඡාප දිගනේ. ඒකත් දිගක්. R කියන්නේ දිගක්. එතකොට බලන්න මූලික භෞතික රාශි දෙකකින් හැදිච්ච භෞතික රාශියක් තමයි මේක. හරිනම් මේක ව්‍යුත්පන්න භෞතික රාශියක් වෙන්න ඕනේ. 1995 දී මම දැන් බැලුවා මේක ව්‍යුත්පන්න භෞතික රාශියක් බවට පත් කරලා තියෙනවා. පරිපූර්ණක කියන ඒවා දෙකම ව්‍යුත්පන්න බවට පත් කරලා SI එක වර්ගීකරණයේ මෙන්න මේ දෙක විතරක් හදලා තියෙනවා. හැබැයි අපේ සිලබස් එකේ තියෙන පරිපූර්ණක භෞතික රාශි කියලා. මේක විද්‍යාඥයෝ මුලදී හිතන්නේ නැත්තේ නිකන් අර මේවට සම්බන්ධ නැති දෙයක් කියලානේ. හැබැයි අර මෙහෙම බැලුවොත් මේ තර්කයට අනුව අපිට ව්‍යුත්පන්න කියලා ගන්න පුළුවන්. නිකම් පරිපූර්ණක කියලා මිනිස්සු වෙන් කරගත් එකක්. ඒක දැන් නෑ පාවිච්චි වෙන්නේ. හැබැයි සිලබස් එකේ තියෙනවා. එතකොට මේ අපිට තමයි භෞතික රාශි වල වර්ගීකරණ ටික. ඊට පස්සේ මාන කියන එක බලමු. මාන කියලා කියන්නේ මේ ව්‍යුත්පන්න භෞතික රාශි තියෙනවනේ. ඒ ව්‍යුත්පන්න භෞතික රාශි මූලික භෞතික රාශි ඇසුරෙන් හැදිලා තියෙන හැටි පැහැදිලි කරන ක්‍රමයක්. ඒකට හේතුවක් කියන්නම්කෝ. දැන් මේ වගේ භෞතික රාශි එක එකට වෙන වෙනම එකක තියෙන ගොඩක් වෙලාවට මූලික භෞතික රාශි අපි දැන් SI එක පද්ධතියේ ඉන්නේ. මූලික භෞතික රාශි වල එකක කියන්නේ කිලෝග්‍රෑම්, තප්පර, මීටර්, දීප්ත තීව්‍රතාවය කැන්ඩෙලා, තාපගත උෂ්ණත්වයේ කෙල්වින්, ධාරාවේ ඇම්පියර්, අනිත් එක මවුල, ද්‍රව්‍ය ප්‍රමාණය මවුල. ඔය ටිකනේ. එතකොට දැන් ඔය ටිකෙන් තමයි අනිත් ඔක්කොම භෞතික රාශි අපිට හදාගන්න පුළුවන් වෙන්නේ. හැබැයි දැන් බලන්නකො F සමානයි ma ත්වරණය ගමුකෝ. ත්වරණය හැදෙන්නේ ත්වරණය එකක ms ඍණ දෙකනේ. එතකොට මූලික භෞතික රාශි වල ඒකක දෙකක්ම තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මූලික භෞතික රාශි දෙකේයි ත්වරණයේ සම්බන්ධය අපිට නිකම්ම බලා ගන්න පුළුවන්. හැබැයි බලය ගත්තොත් F සමාන ma නේ සමීකරණේ. එතකොට හරිම ඒකකයේ වෙන්න ඕනේ. ඒ කියන්නේ හරිම මූලික ඒකක වලින් ලියනවා නම් වෙන්න ඕනේ මෙන්න මෙහෙමනේ. හැබැයි අපි ඒක නෙමෙයිනේ පාවිච්චි කරන්නේ. අපි පාවිච්චි කරන්නේ නිව්ටන් කියන එක. එතකොට මෙහෙම නිව්ටන් කියන එකෙන් බලයේයි මූලික භෞතික රාශිය අතර සම්බන්ධයක් පැහැදිලිව පේන්නේ නැහැ නේද? මෙහෙම ලිව්වොත් පේනවා. දැන් මේකේ ත්වරණයේ මූලික භෞතික රාශිය අතර සම්බන්ධය පේනවා. මෙහෙම ලිව්වොත් පේනවා බලයේ. මෙහෙම ලිව්වොත් පේන්නේ නැහනේ. ඒතර ඒකක වලට අර එක එක සංකේත දාලා තියෙනවා. ඒ හින්දා අපිට සමහර වෙලාවට සම්බන්ධය හරියට පේන්නේ නැහැ. ඒ තියෙන සම්බන්ධය නිරූපණය කරන ක්‍රමයක් තමයි මාන විශ්ලේෂණය කියලා කියන්නේ. ඒ කියන්නේ අපි කිලෝග්‍රෑම් වලට එක එක මූලික භෞතික රාශි වලට එක එක සංකේත දෙනවා.
මේක නම් මට මතක නැහැ සංකේතය මොකක්ද කියලා. මෙන්න මෙහෙම සංකේත ටිකක් දෙනවා මූලික භෞතික රාශි 7ටම. එතකොට බලය කියන එක අපිට නිරූපණය කරන්න පුළුවන් මාන ඇසුරෙන් මෙන්න මේ විදිහට කිලෝග්‍රෑම් මේක විදිහට දාලා. එතකොට අපි මේ විදිහට බලය නිරූපණය කරොත් අපිට ලැබෙනවා බලය හැදිලා තියෙන, ඒ කියන්නේ අපිට දැනගන්න පුළුවන් අපිට දත්තයක් ලැබෙනවා බලය හැදිලා තියෙන, බලය මූලික භෞතික රාශිය ඇතුළේ හැදිලා තියෙන්නේ කොහොමද කියලා. එතකොට දැන් අපි නිකම්ම මෙන්න මේකට කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ඒකේ තේරුම තමයි බලය මාන ඇසුරෙන් නිරූපණය කරලා තියෙනවා කියලා තමයි මෙන්න මේකට කියන්නේ. අපි ඕකම දැන් අපි හැමතිස්සෙම ලියන්න බෑනේ. දැන් විද්‍යාත්මක සංග්‍රහයක් මොකක් හරි ලියද්දි බලය මාන ඇසුරෙන් නිරූපණය කර කියලා මේක ලියුවොත් අවුල්නේ. ඒ හින්දා අපි පාවිච්චි කරන මෙන්න මේ වගේ සංකේතයක්. බලය කියන්නේ F, බලය මාන ඇසුරෙන් නිරූපණය කරලා තියෙනවා කියන එකේ සංකේතය මෙන්න මේක. බලය මාන ඇසුරෙන් නිරූපණය කර ඇති බව කියන තේරුම තමයි මෙන්න මේ සංකේතය තියෙන්නේ. එතකොට කවුරු හරි ත්වරණය A නම් මේක මොකක්ද කියලා අහුවොත් ඒකේ තේරුම ත්වරණය මූලික භෞතික රාශිය ඇසුරෙන් හැදී ඇති බව හැදිලා තියෙන්නේ කොහොමද කියලා නිරූපණය කරන්න කියන එක තමයි මේකේ තේරුම. ඒ කියන්නේ මෙහෙම. හරිනේ. හරිද අපි බලමුකෝ ඊළඟ මාතෘකා ටික. දැන් මම කලින් කිව්වනේ ව්‍යුත්පන්න භෞතික රාශි මූලික භෞතික රාශිය ඇසුරෙන් හැදිලා තියෙන විදිහ විස්තර කරන ක්‍රමයක් තමයි මාන කියලා කියන්නේ කියලා. හැබැයි හැම එකම එහෙම කරන්නත් බෑ. දැන් බලන්න අර කලින් උදාහරණයක් ගමුකෝ. මේක පරිපූර්ණක තමයි සිලබස් එකේ. දැන් අපි ව්‍යුත්පන්න කියලා ගමුකෝ. අර ඇත්තටම තියෙන විදිහට. මෙයා හැදිලා තියෙන්නේ මූලික භෞතික රාශි දෙකකින් නේද? හැබැයි බලන්න මාන විශ්ලේෂණය කරොත් ඊටගේ මාන ලිව්වොත් කැපිලා ගිහිල්ලා මාන නැති වෙනවා. මාන නැහැ කියන එක ලියන්නේ ඔය මාන සංකේත සේරම ලියලා බින්දු ටික දාන එක. හැබැයි සිලබස් එකේ MLT විතර ලිව්වත් ඇති. ඒ ටිකනේ ගොඩක් පාවිච්චි වෙන්නේ. බලන්න හැම එකම හැදිච්ච හැටි විස්තර කරන්න මාන වලට බෑ. මෙන්න මේ වගේ හැදිච්ච හැටි විස්තර කරන්න මාන වලට බෑ. සාපේක්ෂ ඝනත්වය බලමු. සාපේක්ෂ ඝනත්වය කියලා කියන්නේ මොකක් හරි ඝනත්වය බෙදීම වතුරේ ඝනත්වයනේ. එතකොට ඝනත්වයටත් මානයක් තියෙනවා. මෙයාටත් මානයක් තියෙනවා. දෙක කැපිලා ගිහිල්ලා සාපේක්ෂ ඝනත්වයට මාන නැති වෙනවා. හැබැයි සාපේක්ෂ ඝනත්වය කියන්නේ ව්‍යුත්පන්න භෞතික රාශියක්නේ. ඒක හැදිලා තියෙන්නේත් මූලික භෞතික රාශි සම්බන්ධ වෙලානේ. හැබැයි අපිට මූලික භෞතික රාශි වලයි සාපේක්ෂ ඝනත්වයේ සම්බන්ධي මාන වලින් කියන්න බෑ. හැබැයි මාන නැති වුණාට ඒකක තියෙන භෞතික රාශි ටිකකුත් තියෙනවා. මාන නැති වුණාට ඒකක තියෙනවා. කෝණයට ඒකක තියෙනවනේ රේඩියන් හෝ අංශක විදිහට. හැබැයි තව දෙයක් තියෙනවා ඒකක නොමැති භෞතික රාශිත්. සාපේක්ෂ ඝනත්වයේ වගේ ඒවට මානත් නැහැ, ඒකක දාගෙනත් නැහැ. මොකද මේ කෝණයකට ඒක දෙකක් තියෙනවනේ. නිකන් සරල උදාහරණයක්. කෝණයකට ඒක දෙකක් තියෙනවා රේඩියන් අංශක කියලා. ඒතර නිකම් ඉලක්කමක් දැම්මොත් අපි දන්නේ මේ මොනවයින්ද මැනලා තියෙන්නේ කියලා. හැබැයි සාපේක්ෂ ඝනත්වය කියන එකට ඒ කියන්නේ අපි දන්නවා 44 කියන්නේ කෝණයක් කියලා. 44 කියන්නේ කෝණයක් කියලා දන්නවා. අංශකද රේඩියන්ද ප්‍රශ්නයක් එනවනේ. ඒ කියන්නේ අපිට එතනට ඒකකයක් ඕනි වෙනවා. ප්‍රායෝගිකව ඕනි වෙනවා. හැබැයි කොහේ හරි දීලා තියෙනවා සාපේක්ෂ ඝනත්වය 0.8යි කියලා. එතකොට අපිට එතනට ඒකකයක් ඕනිද? සාපේක්ෂ ඝනත්වයේදී අපි දන්නවනේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. තව ඒකකයක් කියන්න ඕනේ නැහැනේ. අන්න ඒ හින්දා ඒවට ඒකකත් නැහැ. මාන කොහොමත් නැහැ. ඒකකත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතර මේ ඒකක නොමැති භෞතික රාශි වලට තව පොඩි වැදගත් දෙයක් මතක් කරන්න තියෙනවා. සාපේක්ෂ ඝනත්වයට ඒකකක් තිබ්බේ නැහැ, මානක් තිබ්බේ නැහැනේ. මොකද අර මාන කැපිලා කියපු හින්දා. සාපේක්ෂ ප්‍රවේගය එහෙම ගත්තොත් සාපේක්ෂ ප්‍රවේගය කියන්නේ නිකන් මේ වගේ කතන්දරයක්නේ. ප්‍රවේග දෙක අන්තරයක්. මම සාපේක්ෂ ප්‍රවේගය ගැනත් වෙනම වීඩියෝ එකක් දාන්නම්. අර සමුද්දේශරාම ප්ලේලිස්ට් එක මට එක් කරගෙන යන්න බැරුණා හරියට. ඒ ටික මම පටන් ගන්නම් ආපහු. මේක අන්තරයක්නේ. මේ අන්තරෙන් ලැබෙන්නේ ප්‍රවේගයක්මනේ නේද? සාපේක්ෂ ප්‍රවේගය කියන්නේ ප්‍රවේගයේ මානමයි තියෙන්නේ. එතකොට ඒකට ඒකකක් තියෙනවා, මානක් තියෙනවා. අර මම මෙහෙම මතක තියාගත්තා නම් හරි. අන්තරයෙන් ලැබෙන සාපේක්ෂ දේවල් වලට ඒ කියන්නේ සාපේක්ෂ කියන වචනේ තේරුම් දෙකක් තියෙනවා. එකක් තමයි එකක මොකක් හරි දෙයක් බිඳුවයි නම් ඒකට සාපේක්ෂව නැති කෙනාගේ කීයද කියන එක. වාහන දෙකක් යනවා කියලා ගත්තොත් සාපේක්ෂ ප්‍රවේගය තමයි ලේසිම උදාහරණයකට. 4 කිනු 8 කිනු යනවා කිව්වොත් පොළොවේ ප්‍රවේගය කොහොමද බිඳුවයි කියලා අපි ගන්නවනේ. ඒක නිකන් ගමුකෝ පොළොවේ ප්‍රවේගය බිඳුවයි.
එයාට සාපේක්ෂව මෙයාගේ ප්‍රවේගය 8යි. ඒතර අපි මෙයාගේ ප්‍රවේගය 0යි කියලා හිතුවොත් මෙයාට සාපේක්ෂව මෙයාගේ ප්‍රවේගය 4යි. ඒ කියන්නේ ඇත්තටම වෙලා තියෙන්නේ ප්‍රවේග දෙක අන්තරයක් නේද? 8න් 4 අඩු වෙලා වගේ දෙයක් නේද වෙලා තියෙන්නේ. ඒතර සාපේක්ෂ කියන එකට එක තේරුමක් තමයි අන්තරෙන් එන තේරුම. අනිත් එක තමයි සාපේක්ෂ ඝනත්වයේ තිබ්බේ. ඒකේ තේරුම තමයි මොකක හරි දෙයක අගේ 1යි නම් තව දෙයක අගේ කීයද කියන එක. ඒතර සාපේක්ෂ ඝනත්වයේ උදාහරණ ගත්තොත් මේකේ තේරුම වතුරේ ඝනත්වය 1 කියලා ගත්තොත් මෙයා ඝනත්වය කීයද කියලා. අන්න ඒක තමයි මේ අන්තරින් ලැබෙන්නේ. ඒතර සාපේක්ෂ වල තේරුම් දෙකයි. එකක් බිඳුව කරලා ගන්න එක, එකක් 1 කරලා ගන්න එක. එහෙම මතකයි ඇතනම් හරි. මේ එතකොට එකක් බිඳුව කරලා ගන්න තියෙන එකට නම් ඒකක් තියෙනවා මානක් තියෙනවා. එහෙම තියෙන්නේ ඒ භෞතික රාශි වලට ඒකක මාන තිබ්බොත් සාපේක්ෂ කෝණය වගේ එකක් අපි හිතාගත්තොත් කෝණ වලට මාන නැහැනේ. එතකොට ඉතින් මාන නැහැ. එහෙම ඉතින් නැහැනේ භෞතික රාශියක් නේ අපිට ඕන හදන්නත් පුළුවන් සාපේක්ෂ කෝණයක් වගේ මොකක් හරි නේ. හරි. එතකොට මාන විශ්ලේෂණයේ ලක්ෂණ කියන එක බලමු. මාන විශ්ලේෂණයේ ලක්ෂණ කියන්නේ දැන් ওই මාන එහෙම හදාගෙන තියෙන්නේ. අපි ආපහු මුලට යන්කෝ. අපි දැන් මේ කතා කරන්නේ SI එක පද්ධතිය ගැන. එතකොට ඒකකත් හදලා තියෙන්නේ මේ භෞතික ලෝකේ තියෙන දේවල් ඇසුරින්නේ. ඒතර ඕව ඇසුරින් ඒකක පද්ධති හදලා සමීකරණ හදලා ඔහොමම තියෙනවා. එතකොට මේවා නිකන් අර අපි හදාගත්තේ අපිට දැනට තියෙන දැනුම ආශ්‍රයෙන්. දැනට තියෙන දැනුම ආශ්‍රයෙන්. ඒතකොට දැනට තියෙන දැනුම ආශ්‍රයෙන් අපි ඔය ඒකක හදාගත්තා. ඒකක කැපිලා යන ක්‍රමයකුත් හදාගත්තා. ප්‍රශ්නයක් ආවද ඇයි මේ ඒකක කැපෙන්නේ මෙහෙම තිබ්බොත් මෙහෙම ඒක කපලා දාන්නේ මොකද වගේ නිකන් එහෙම ප්‍රශ්නයක් නැද්ද? නිකන් මෙහෙම එකක් තිබ්බොත් ඇයි ඒකක අපි කපන්නේ වගේ ප්‍රශ්නයක් එහෙම එන්න පුළුවන් නේද? ඒ කියන්නේ අර අපි මෙතන ඒකක නිකන් තාත්වික සංඛ්‍යා විදිහට නිකන් අර අපි හුරු වෙච්ච විදිහට තමයි ඒක හදලා තියෙන්නේ. ඒ කියන්නේ සංඛ්‍යා වලට අපි යම් කිසි විදිහකට හුරු වෙලා තියෙනවනේ. ඒ වගේ තමයි අපි ඒකත් පොඩ්ඩක් හදාගෙන තියෙන්නේ. ඒතර එහෙම හදාගත්ත ඒකක සිස්ටම් එකක මෙන්න මේ වගේ දෙයකට තේරුමක් තියෙන්න විදිහක් නැහැ. මේක මෙතනින් එහාට මොකද්ද කරන්නේ? බෑනේ. මේක අපිට තනි ඒකකයක් වඩ පත් කරන්න පුළුවන්ද? බෑනේ නේ. අර අපි හදාගත්ත සිස්ටම් එක ඇතුළේ මෙහෙම පත් කරන්න බෑ. බැරි ඒක කොහොමත් බෑ හදාගත්ත සිස්ටම් එක ඇතුළේ. ඒතර හදලා තියෙන්නේ අපිට දැනට තියෙන දැනුම ආශ්‍රයෙන්. එතකොට හදලා ඒ කියන්නේ අපි හදලා තියෙන සිස්ටම් එක ඒකක සිස්ටම් එක හදලා තියෙන්නේ නිකන් අර තාත්වික සංඛ්‍යා අර අපි හුරු වෙච්ච විදිහට. ඒ හුරු වෙච්ච විදිහට මෙන්න මේ වගේ දෙයක් මේකට තේරුමක් නැහැනේ. ඒ කියන්නේ ඔන්න අර අපේ සිස්ටම් එක ඇතුලේ ඒකක පද්ධතිය කියන සිස්ටම් එක ඇතුලේ කියන්නේ අර ඒකකත් නිකන් සංඛ්‍යා විදිහට ගනුදෙනු කරන ඔය ක්‍රමයේ ඇතුලේ ඔය ක්‍රමයක් නිකන් අර මේවා නිකන් දේව නීති වගේ දේවල් නෙමෙයි නිකන් ක්‍රමයක්නේ. හදාගත්ත ක්‍රමයේ ඇතුලේ මේවට ඉඩක් නැහැ. ඒ කියන්නේ වෙනස් ඒකක එකතු කරන්න ඉඩක් නැහැනේ. වෙනස් ಜಾති වල ඒකක. හරියටම කිව්වොත් වෙනස් ඒකක කිව්වොත් පොඩි අවුලක් තියෙනවානේ. කිලෝග්‍රෑම් මිලිග්‍රෑම් එකතු කරන්න බැරිද වගේ. දැන් මේ දෙක ඒකක දෙකක්නේ. ඒක අපි මෙතනින් කතා කරන්නම්. එහෙම එකතු කරන්න පුළුවන්. හැබැයි වෙනස් ಜಾති වල ඒව එකතු කරන්න බෑ. ඒකට පැහැදිලිම විදිහට කිව්වොත් වෙනස් මාන එකතු කරන්න බෑනේ. වෙනස් මාන එකතු කරන්නත් බෑ, වෙනස් මාන අඩු කරන්නත් බෑ. ඒ කියන්නේ එකතු කරන්න අඩු කරන්න පුළුවන් සමාන මාන තියෙන පද විතරයි. පළවෙනි ලක්ෂණය. දෙවෙනි ලක්ෂණය ගුණ කරන්න බෙදන්න ඕනම එකට පුළුවන් නේද? සමාන වෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. ගුණ කිරීම බෙදීම ඕන එකක් අවුලක් නැහැ. දෙවෙනි ලක්ෂණය. ඒතර තුන්වෙනි ලක්ෂණ මේ ලක්ෂණ වලට නීති කිව්වොත් හරි ඉතින්. මොකද අර අපි හදාගත්ත සිස්ටම් එක ඇතුලේ මේව කරන්න බෑනේ. ඒතර තුන්වෙනි ලක්ෂණය තමයි මේ කෝණ වලට මාන නැහැ කියලා අපි නිකන් ගමුකෝ ඒක. තුන්වෙනි ලක්ෂණ කියද්දි තුන්වෙනි ලක්ෂණය මම කතා කරන්න හදන්නේ අර මාන නොමැති අවස්ථා කියන එක. කෝණ වලට මාන නැහැ කියන එක අපි දැක්කනේ. දිගක් බෙදීම දෙකක ඉන්නේ කෝණයක් ලැබෙන්නේ නේද? අර SI එක පද්ධතිය ඇතුලේ කෝණ කතා කරන්නේ රේඩියන් වලින් අංශක වලින් නෙමෙයිනේ. එතකොට SI එක පද්ධතිය ඇතුලේ කෝණයක් කියන්නේ දිගක් බෙදීම දෙකක්. ඒකට මාන නැහැ. sin θ බලමු නිකන්. sin කියන්නේ සම්මුඛ පාද බෙදීම කාරණේනේ. දිගක් බෙදීම දෙකක්. ඒකටම මාන නැහැ. මේ sin අනුපාතයක් සඳහාම මානයක් නැහැ. මේ කෝණයටත් මාන නැහැ කියලා අපි උඩින් කතා කරා. මාන නොමැති අවස්ථාවක්. අනිත් අවස්ථාව තමයි මේ ලඝු අනුපාත වලට මාන නැහැ. මෙන්න මේකටත් මාන නැහැ. මෙන්න මෙතෙන්ට මාන තියෙන දෙයක් දාන්න බෑ.
එකත් මම විස්තර කරලා කියන්න. මෙන්න මෙතන පොඩ්ඩක් විශේෂයි. මේකට මාන නැහැ. මේකට මාන තියෙන දේක් දාන්න බෑ. ඒ කියන්නේ කවුරු හරි මෙහෙමයක් දීලා තිබ්බොත් ඒ දීපු කෙනා මෙතනට මාන තියෙන දෙයක් නෙමෙයි දාලා තියෙන්නේ. මේකටත් මාන නැහැ මේකටත් මාන නැහැ කියලා ගන්න පුළුවන්. ඒ වගේ කියලා ගත්තොත් ඕනේ නිකන් බලයක් ගමුකෝ අපි. ඒ පාදයේ B වෙනි බලය කියලා ගත්තොත් මේ සම්පූර්ණ එකටම මාන නැහැ. මෙතෙන්ට මාන තියෙනව දාන්නත් බෑ. අර කලින් වගේම තමයි. ඒ කියන්නේ කවුරු හරි මේක දීලා තිබ්බොත් එයා මෙතෙන්ට මාන දාලා නැහැ. ඒ කියන්නේ මේකට මාන නැහැ කියන එක. මෙන්න මේකට මම නිකන් කතා කරලා ඉන්නම්. මේකට ඔන්න බලන්න. අපි පොඩ්ඩක් මේක කතා කරමුකෝ. මේකට හේතුව අපි නිකමට ගමු f = ma කියන සමීකරණය. මොකද මැත්ස් ළමයිට මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒ කට්ටිය මේ වගේ සමීකරණ වල දෙපැත්තට ලකුණු දාලා අවකලනය කරලා එහෙම ගන්නවා. බලමු. අපි ලඝු දාමුකෝ. ගුණිතයක්නේ ගුණිතය අපිට වෙන් කරන්න පුළුවන් නේ. මේ ඒ කියන්නේ තොරනේ නෙමෙයි. නිකන් පාදයක් මොකක් හරි ඒ නෝට් වගේ ගමුකෝනේ. හරි. අපි හිතමු F වල ඒකකයේ නිව්ටන් නේ. ලඝු මේකටත් නිව්ටන්ම දාන්න පුළුවන් ඇති කියලා අපි හිතමුනේ. එතකොට ඒ තරකෙම මේකට කිලෝග්‍රෑම් දාන්න පුළුවන් මේකට මේක දාන්න පුළුවන්. හැබැයි අපි හදාගත්ත සිස්ටම් එකට මේක එකඟද? නෑනේ එකඟ නෑ. කියන්නේ ලඝු දැම්මොත් පොඩි අවුලක් වෙනවනේ. ඒකකත් එක. ඒ කියන්නේ ලඝු මෙයාලට ඒකක මෙයාලට තියෙන ඒකකම ලඝු වලට තියෙනවා කියලා ගත්තොත් පොඩි අවුලක් වෙනවා. ඒතර මෙයාට ලඝු අනුපාතයකට ඒකකයක් තිබ්බොත් ලොකු අවුලක් වෙනවා මෙතන. කියන්නේ ලඝු අනුපාත වලට ඒකක නෑනේ. නෑ අපි සිස්ටම් එක ඇතුලේ ලඝු අනුපාත වලට කියන්නේ ඒකක කියන්නේම අපි සිස්ටම් එක හදාගත්ත දෙයක්නේ. ඒකක නෑ මෙයාලට ලඝු අනුපාත වලට. එතකොට ඇයි මේ ඇතුලේ තියෙන එකට එළියට දාන්න නැතුව අපි ඇතුලේම තියාගමු කියලා හිතන්නත් පුළුවන්. හැබැයි ඇතුලේ තියාගත්තොත් මේ ලඝු කියන ශිතය හදලා තියෙන ලඝු කියන එක හදලා තියෙන්නේ සංඛ්‍යාවලට. ඒකකයක් කියන්නේ සංඛ්‍යාවක් නෙමෙයිනේ. කියන්නේ ඇතුලේ තියාගන්නත් බෑ. තේරුණානේ? ඒ කියන්නේ එතකොට අපි මැත්ස් වලදී මේ වගේ දෙයකට ලඝු දැම්මොත් දාන්නේ ඒකක නැතුව නිකන් මේවා විචල්්‍ය කියලා සලකලා. මේවා දැන් ඇත්තරම භෞතික රාශිය නෙමෙයි තියෙන්නේ. භෞතික රාශිය නොවේ මේවා විචල්්‍ය වගේ කියලා සලකලා තමයි ලඝු දාන්නේ. දැකලා තියෙන ඒ වගේ සමීකරණ නේ අර මේ වගේ ලඝු දාලා අවකලනය කරනවා. එතකොට එනවනේ ගානට උත්තරේ. එහෙනම් අපි මෙතනදී තීරණය කරන මේවා ඒකක සහිතව නෙවෙයි නිකන් සංකේත. ඊට පස්සේ ලඝු දාගෙන යන්න පුළුවන්. ඒතර මේකට විස්තර ගන්න ඕනෙත් නැහැ. මේකෙත් එහෙම ලොකු අවුල් ටිකක් යනවා. මම මේ පොඩි තැනක් විතරයි විස්තර කරේ. තව අවුල් ගොඩක් යනවා ඇති. මම මේක තව පොඩ්ඩක් හොයලා බැලුවා. මේකේ මේ තිබ්බ ලඝු ගණක ශිතය LN කියලා ශිතයක් තියෙනවා. ওই ශිතය අර්ථ දක්වලා තියෙන විදිහ අනුව දිගක් බෙදීම දිහක් වගේ දෙයක් එන්නේ. එහෙමත් ඒකක එන්නේ නැහැ කියලා. ඔහොමම ගොඩක් විස්තර කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙන. කියන්නේ මේකේ අවුල් පෙන්වන්න පුළුවන් අවස්ථා ගොඩක් තියෙනවා. තේරුණානේ මේ මේකට ඒකකත් නැහැ මානත් නැහැ. මේකට ඒකක මානත් නැහැ. මේකට ඒකක මානත් නැහැ. මේකට ඒකක මානත් නැහැ. අර ඔය අවුල් තැන් යන හින්දා. හරිනේ. ඒතර මාන විශ්ලේෂණයේ ලක්ෂණ කියලා ගත්තොත් ඔය ටික තමයි තියෙන්නේ. ගුණාකාර උපගුණාකාර කතා කරමුකෝ. අර මං කලින් පෙන්වන්නේ කිලෝග්‍රෑම් මිලිග්‍රෑම් වගේ දෙයක්. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් මොකක හරි සෙන්ටිමීටර නෑ මීටර වලින් මනිනවා කියමුකෝ. ඔය පාරක දිග මීටර වලින් මැන්නොත් නිකන් මෙහෙම බින්දු බර ගානක් එනවනේ. ඔය අමාරුයිනේ. ඒතර ඔය අර එන දශම ස්ථාන නෙමෙයි මේ වගේ බින්දු ගාන අඩු කරන්න. ඒ කියන්නේ ඉලක්කම පොඩි කරන ක්‍රමයක් තමයි ගුණාකාර උපගුණාකාර කියන්නේ. ඒ කියන්නේ අර පොඩි ඉලක්කම ඒ කියන්නේ මෙතන මේක පොඩි ඉලක්කමක්නේ. පොඩි සංඛ්‍යාවක්නේ. පොඩි සංඛ්‍යාවක් වුණාට ඉලක්කම් ගොඩක් තියෙනවානේ. ඔය ඉලක්කම් ගාන අඩු කරන ක්‍රම තමයි ගුණාකාර උපගුණාකාර කියලා කියන්නේ. එතකොට ගුණාකාර ටික මම කියාගෙන යන්නම්. ගුණාකාරවල විශේෂ ගුණාකාර දෙකක් තියෙනවා. ඒ දෙක සාමාන්‍යයෙන් මතක හිටින්නේ නැහැ. ඩෙකා හෙක්ටෝ කියලා. ඩෙකා කියන්නේ 10ක් කියන එක. හෙක්ටෝ කියන්නේ 10 දෙකක් කියන එක. ඊට පස්සේ කිලෝ මෙගා ගිගා ටෙරා පෙටා එක්සා කියලා තියෙනවා. කිලෝ වෙනකන් විතරයි සිම්පල්. ඊටු ටිකම කැපිටල්. මේ 10 3 10 6 10 9 තුනේ වල වලින් යන්නේ. 10 9 10 12
10 15 10 18 එහෙම යන්නේ. ඊට පස්සේ උපගුණාකාර කියන්නේ අනිත් පැත්තට යනවා පොඩි වෙන ඒවා. ඩෙසි කියලා තියෙනවා. D විතරයි. අර ඝන ඩෙසිමීටර කියලා තියෙනවා. ඩෙසි කියන්නේ 10 ඍණ 1 නෙවෙයි. සෙන්ටි 10 ඍණ 2. මිලි මයික්‍රෝ වන් සිම්පල් M මෙතන කැපිටල් M. නැනෝ පිකෝ සිම්පල් P කැපිටල් P. ෆෙම්ටෝ අටෝ. මේක 10 ඍණ 18 ඔහොම මෙතන ඉඳන් 10 ඍණ 3 10 ඍණ 6 ඔහොම යන්නේ. ඒ කියන්නේ 0.1 මීටර තියෙන එක අපිට පුළුවන් 1 ඩෙසිමීටර කරගන්න. ඒක නම් නිකන් අර දශම ස්ථාන ගණනය තමන්ගේ ක්‍රමයකට හුරු වෙන්න. ඒක මටත් ඔය වෙලාවකට පැටළුණා ඒ කාලේ මේ පස්සේ නිකන් ක්‍රමයක් හදාගත්තා නම් හරි. ඒ කියන්නේ අර ලොකු දශම තියෙන ඒවා පොඩි කරන්න ගියාම පොඩ්ඩක් අමාරු වෙනවා මේ අර 10 බල දාගෙන හරි දශම ස්ථාන සුළු කරන්න මටත් අමාරුයි මේ 10 බල දාගෙන සුළු කරන්න නම් ලේසි ඒවා. ඊට පස්සේ අපි ඉක්මනට කතා කරමු මානව විශ්ලේෂණයේ භාවිත කියන එක. ඔකේ වැදගත්ම භාවිතය තමයි අර මානව විශ්ලේෂණයේ භාවිත කියන එක අර ලක්ෂණත් එක්ක සම්බන්ධ කරලා අපිට කියන්න පුළුවන්. ඊට කලින් බලමුකෝ මේකේ භාවිතය මොකක්ද කියලා. මානව විශ්ලේෂණයේ භාවිතය තමයි අපි හිතනවා පරීක්ෂණයක් කරනවා කියලා. පරීක්ෂණයක් කරද්දී අපි කරන්නේ මොකක් හරි දෙයක් වෙනස් කරනවා. වෙනස් කරද්දී මොකක් හරි දෙයක වෙනස ප්‍රස්ථාරගත කරනවා. මොකක් හරි දෙයක් වෙනස් කරගෙන යද්දී ඒකේ අගේ ප්‍රස්ථාරගත කරලා මෙහෙම ආවා කියලා හිතමුකෝ. මෙහෙම ආවා කියලා කියන්නේ මෙයාට අනුලෝම සමානුපාතිකයි කියන එකනේ. මෙහෙම આવොත් මොකෝ කියන්නේ? මෙහෙම આવොත් අපි බලන්න ඕනේ මේක වර්ගජ ප්‍රස්ථාරයක්ද නැද්ද කියලා. වර්ගජ ප්‍රස්ථාරයක් නම් මෙන්න මෙහෙම අපිට ගන්න පුළුවන් නේ. ඔහොම අපිට අනුලෝම සමානුපාතිකයව ගොඩක් ගන්න පුළුවන්. අපි හිතමු G කියන දේ රඳා පවතිනවා A මත B ගේ වර්ගය මත. ඕවා ප්‍රස්ථාර ඇසුරෙන් බලන්නේ. G කියන දේ රඳා පවතිනවා. ඒ කියන්නේ සමීකරණ හොයාගන්න ක්‍රම ගොඩක් තියෙනවා. ඒකත් තමයි ඔය පරීක්ෂණ කරලා අනිත් එක අර තියෙන සමීකරණ ඇතුළෙන්ම ව්‍යුත්පන්න කර ගන්න පුළුවන්. C මත රඳා පවතිනවා. G කියන එක ප්‍රතිලෝම සමානුපාතිකයි L මත ඔහොම එකක් ගමුකෝ. දැන් අපිට මේ ඔක්කොම අනුලෝම සමානුපාතිකයව එකතු කරලා අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම එකක්. ඒතර අනුලෝම සමානුපාතික කියන්නේ මෙයා වගේ මෙයා වැඩි වෙනවා කියන එකනේ. අනුලෝම සමානුපාතික ප්‍රස්ථාරය හැදෙන්නේ මේ විදිහටනේ. ඒ කියන්නේ y සමාන mx ආකාර ප්‍රස්ථාරයක අපිට k කියලා නිකන් නියතයක් දාගන්න පුළුවන් මේකට. ඒතර g කියන දේ අලුත්ම භෞතික රාශියක් නම් අපිට තමයි අයිති තියෙන්නේ k වලට අගයක් තෝරගන්න. 1ද 2ද 0.5 ඔය වගේ අපිට තමයි අයිති තියෙන්නේ. හැබැයි g කියන දේ දැනට තියෙන එකක් නම් අපි මේ අගයන් එක්ක බලන්න ඕනි kට එන්නේ මොන අගයක්ද කියලා. හරිනේ? ඒතර පරීක්ෂණ කළානේ ඔහොම ගන්න. පරීක්ෂණ නොකර අපිට නිකන් හිතන්න පුළුවන් නේද? G A මත රඳා පවතිනවා ඇති. හැබැයි අපි බලය දන්නේ නැහැ. B මත රඳා පවතිනවා ඇති බලය දන්නේ නැහැ. C මත රඳා පවතිනවා ඇති බලය දන්නේ නැහැ. L මත රඳා පවතිනවා ඇති බලය දන්නේ නැහැ. ඔන්න ඔය වගේ අවස්ථාවලදී ඔය බලය නිර්ණය කරන්න වගේ ඒකකට පාවිච්චි කරනවා මානව විශ්ලේෂණය. හැබැයි උතන පොඩි සීමාවක් තියෙනවා. ඒ කියන්නේ අපි ඔය ගනුදෙනු කරන්නේ ඔය සමීකරණ ඇතුලේ ගනුදෙනු වෙන්නේ මාන 3කින් නම් අපිට හොයන්නත් පුළුවන් ඔය වගේ බල 3යි. බල අර x y z විතරයි. කියන්නේ අපි MLT වලින් විතරක් ගනුදෙනු කරනවා නම් x y z විතරයි හොයන්න පුළුවන්. මොකද MLT තුනට සමීකරණ 3ක් විතරයි ගන්න පුළුවන්. ඔන්න මාන 4කින් ගනුදෙනු වෙනවා නම් ධාරාවක් දාලා ගමුකෝ. එහෙම ගනුදෙනු වෙනවා නම් අපිට අර වගේව 4ක් හොයන්න පුළුවන්. ඒ වගේ පොඩි සීමා ටිකක් තියෙනවා. ඒ කියන්නේ මේ ගත්ත සමීකරණ අපිට හරියටම ගන්න බෑ මානව විශ්ලේෂණයෙන්. මොකද මෙතන වැදගත් නැති කෙනෙක් ඉන්න හින්දා අපි B අයින් කරලා ගමුකෝ. අපි දැන් හිතමු G කියන එක අලුත් දෙයක්. ඒක රඳා පවතින මේ කට්ටිය මත විතරයි. හැබැයි G කියන බලයක් කියලා හිතමුකෝ. G බලයක් නම් G ගේ මාන MLT ඍණ 2 වෙන්න එපා. ඒතර G ගේ මාන අපි හිතමු A කියන්නේ දිගක් කියලා. A ගේ මාන L වෙන්න ඕනේ. C කියන්නේ ස්කන්ධයක් කියලා ගමු. L කියලා කියන්නේ කාලය ප්‍රවේගයක් කියලා ගමු. මෙහෙමනේ ඉන්නේ මාන ටික. එතකොට අපි ඔගේ සමීකරණයක් හැදුවොත්
අපිට සමීකරණය ගන්න වෙන්නේ අනුලෝම ටික එකතු කරලා නිකන් මේ වගේ එකක් නේද ගන්න වෙන්නේ. මේකේ මාන සමාන වෙන්න ඕනි මේ සමස්තේ මානවලටනේ. ඒතර K සංඛ්‍යාත්මක නියතයක් ඒකට මාන නැහැනේ. ඒ කියන්නේ මෙන්න මේ G ගේ මාන සමාන වෙන්න ඕනි මේ පැත්තේ සමස්ත ප්‍රකාශනයේ මාන වලට. මේ පැත්තේ සමස්ත ප්‍රකාශනයේ මාන සමාන වෙනවා මෙන්න මේකේ මාන වලට. මම බෝඩ් එකේ ඊට මදි හින්දා ලිව්වේ නැත්තේ. ඒ කියන්නේ මේකට සම්පූර්ණම මාන ගත්තත් එකයි මේ ටිකේ මාන ගත්තත් එකයි මේක මොකද මේක නියතයක් නේ සංඛ්‍යාත්මක නියතයක් නේ. මේක අර අනුලෝම ලකුණු අයින් කරන්න අර මේ සම්බන්ධය y සමාන mx හින්දා මෙතන අනුක්‍රමණයක් වගේ දෙයක් නේ අපි දැම්මේ නේද? හරි. ඊට පස්සේ මේකේ මාන කියලා කියන්නේ මේ තුනේ වෙන වෙනම මාන ගත්තත් හරි. මොකද මාන ගුණ කරන්න බෙදන්න පුළුවන් නෝමල් විදිහටම. මේ තුනේ මාන වෙන වෙනම ගත්තත් හරිනේ. එතකොට A ගේ AX ගේ මාන කියලා කියන්නේ LX වෙන්න ඕනි. CZ ගේ මාන MZ වෙන්න ඕනි. මෙයාගේ LT ඍණ එකේ W වෙන්න ඕනි. ඒ ටික පේනවනේ. ඒතර G ගේ මාන අපි කිව්වා MLT ඍණ 2 කියලා. එතකොට ඕක හොයන්නේ ඔය නියත ටික අපිට හොයන්න පුළුවන් මෙන්න මේ විදිහට. අපි M ගේ සංගුණක ගමුකෝ. M ගේ සංගුණක නේ M ගේ බලයන් මෙතන එකනේ තියෙන්නේ. මේ පැත්තෙත් ඕකට සමාන වෙන්න නම් ඔය Z එකට සමාන වෙන්න ඕනේ. L සලකමු. මෙතන සංගුණක එකනේ. මෙතන හැබැයි තියෙනවා බලන්න X දන්න W කියලා තියෙනවා. ඒක මෙහෙමයි වෙන්නේ. 2 වඩ කිරීම 2 4 කියන්නේ 2 6 නේ. මේ දෙක එකතු කරා නම් හරිනේ. අර උඩ දර්ශක එකතු වෙන ගුණ වෙද්දි මේක මෙහෙම සමීකරණයක් එනවා. T ගේ බලමු. ඍණ 2 සමානයි ඍණ W කියලා එනවා. එතකොට W සමානයි 2යි කියලා එනවා. ඒක උඩට දැම්මට පස්සේ x සමානයි ඍණ 1යි කියලා එනවා. දැන් බලන්නකෝ තව දෙයක් තිබ්බනම් 4ක් තිබ්බනම් හොයාගන්න විදිහක් නැහැ අපිට. මොකද සංකේත තුනට සමීකරණ 3යි නොදන්න පද 4යි. එහෙම හොයන්න බෑනේ. සමීකරණ ගන්නට එපා නොදන්න පද තියෙන්නේ. ඒතර අපිට මේකේ අපි අගයන් ටික හොයාගත්තා. x ගේ අගය ඍණ 1 කියලා ආවා. එතකොට සමීකරණය වෙන්නේ CZ ගේ අගය 1යි L ගේ අගය 2යි. මෙන්න මේ වගේ හත් තමයි සමීකරණ විදිහට එන්නේ. G අලුත්ම දෙයක් නම් නෙමෙයිනේ මෙතනනේ අපි දන්න දෙයක් නේ. ඒ කියන්නේ ඒට අදාළ විදිහට අපි පරීක්ෂණය කළා කේට අගයක් හොයාගන්න ඕනේ. තේරුණානේ එකෙන් කරන හැටි? හැබැයි මෙතන පොඩි සීමා ටිකක් තියෙනවා. මේකේ මානනේ මේකට සමාන උනේ. හැබැයි අපි දන්නේ නැහැ නේද තව මොකක් හරි මේකේ මානම තියෙන දෙයක් එකතු වෙනවද නැද්ද කියලා. ඒක අපිට මෙහෙම හොයන්න බෑනේ. ඒක නම් පරීක්ෂණ කළාම තමයි හොයන්න ඕනේ. ඒතර එකතු කිරීම අඩු කිරීම තියෙන ඒවා හොයන්න බෑ මාන විශ්ලේෂණයෙන්. ඒතර සමහරුන්න තව ප්‍රශ්නයක් නැති මෙහෙම ගොඩක් මැත්ස් කරන අයට විස්ථාපනය කියන එක මෙහෙම ලියන්න පුළුවන් නේද? අපි දැකපු සම්බන්ධයක් අනුව කාලයේ ලඝු ගණක අනුව තමයි විස්ථාපන විචලනය වෙන්නේ කියලා අපිට නිකන් කියන්න පුළුවන් නේ. ඒතර බලන්න මේකට මාන නැතුව මේකට කොහොමද මාන තියෙන්නේ? අන්න ඔය වගේ වෙලාවට අපි මෙන්න මෙතනට නියතයක් දාගන්න. නියතේ විශාලත්වය 1යි. හැබැයි මෙයාට මාන නැහැ. ඒකක මොකක්වත් නැහැනේ. මෙයාට මීටර තියෙනවනේ. මෙන්න එහෙම නියතයක් දාගන්නවා. එතකොට මාන ඒකක වශයෙන් මේක සම්පූර්ණයි. අපි මේක ලියන්නේ නැහැ. ඉතින් ඒකක අපි දාන්නේ නැහනේ. එක කියන ලියන්නේ නැහනේ. ඒතර ඒක ඕනිම නම් මෙහෙම දාන්න පුළුවන්. අර එකේ කියන ඒ එකේ ඉලක්කමට තමයි මේ මීටර කියන එක අදාළ වෙන්නේ. තේරුණානේ? ඔය වගේම සමීකරණයක් මතක් වුණා මෙන්න මේක. GMM යට R වර්ගය කියන එක. මෙතන මාන වෙන්නේ M වර්ගේ මෙතන මාන වෙන්නේ L වර්ගනේ. හැබැයි බලේ මාන වෙන්නේ MLT ඍණ 2නේ. ඕක හොඳට මතක තියාගන්න. බලේ මාන MLT ඍණ 2 කියන එකෙන් ගොඩක් දේවල් ව්‍යුත්පන්න කරලා ගන්න පුළුවන්. එතකොට මේක මෙහෙම අවුලක් නෙනේ.
අන්න ඒ හින්දා මෙතන G කියන නියතයට තමයි ඊතුරු ඒකක මාන ටික තියෙන්නේ. ඒ කියන්නේ අර අපිට ඕන විදිහට භෞතික රාශිය අඩංගු කරලා සමීකරණ හදන්න පුළුවන්. හැබැයි අර නියතයකින් අපිට වැඩේ ෂේප් කරගන්නත් පුළුවන්. ඒතර ඔය ඒකක මාන දාන්න ගියාට පස්සේ තමයි ඔය අමුතු ප්‍රශ්න එන්නේ අපි හදාගත්ත සිස්ටම් එකටත් එක්ක. මේ නිකන් ඉතින් සංඛ්‍යාත්මක විදිහට යනවා නම් අවුලක් කියන්නේ නැහැ. ඒතර ඔය නියත එහෙම නියතවල විශාලත්වය විතරයි අපිට ඕනි වෙන්නේ. අර පළවෙනි එකට නියතයක් ඕනි වෙන්නේ නැහැ සංඛ්‍යාත්මක වෙනවා නම්. මැත්ස් වල ගොඩක් කරන්නේ සංඛ්‍යාත්මක ගිහිල්ලා අන්තිමට උත්තරේ දාන එකනේ. අන්න ඒ හින්දා තමයි අපි ඔය ඒක පාවිච්චි කර එහෙම යන්නේ නැත්තේ. හරිනේ. හරි. ඒතර අර මාතෘකා 8ට අමතරව තව වැදගත් දෙයක් තියෙනවා ඒකක පරිවර්තනය කියලා. ඒකත් පොඩ්ඩක් බලමු. ඒකක පරිවර්තනය කියලා කියන්නේ අපි නිකන් මීටර් වලින් තියෙනයක් සෙන්ටිමීටර් වලින් කීයද කියලා හොයන එක. අපි නිකන් බලමු මීටර් 8ක් කියන සෙන්ටිමීටර් කීයද කියලා හොයමු. එතකොට මීටර් 8 සමාන වෙනවා සෙන්ටිමීටර් x ප්‍රමාණයට කියලා ගමු. ඒතර අර ඒකක අර්ථ දක්වගත්ත විදිහෙන් ඒක හදලා තියෙන විදිහෙන් මේකට මේක කපලා දාන්න පුළුවන් නේ. මෙතන සෙන්ටි ඉතුරු වෙන්නේ. සෙන්ටි කියන්නේ 10 ඍණ 2. එහා පැත්තට කියන්නේ 10 ධන 2 වෙනවා. x කියන්නේ 800යි කියලා එනවා. ඒ කියන්නේ මීටර් එකක් සෙන්ටිමීටර 800 බවට පත් වෙනවා. අනිත් එක බලමු. SI ඒකක පද්ධති වලින් තියෙන බලයේ අගය CGS ඒකක පද්ධති වලින් තියෙන බලයේ අගය නෑ SI ඒකක වලින් තියෙන බලයේ අගය CGS ඒකක වලින් කීයද කියලා බලමු. SI ඒකක වලින් බලයේ අගය කියලා කියන්නේ බලයේ මාන බලමුකෝ MLT ඍණ දෙකනේ. ඒ කියන්නේ SI ඒකක වලින් බලයේ ඒකකයේ වෙන්නේ kgms ඍණ 2 මූලික ඒකක ඇසුරෙන් ලිව්වොත්. අපි බලයේ නිව්ටන් 8ක් කියලා ගන්නමුකෝ. නිව්ටන් 8ක් CGS වලින් කීයද කියලා බලමු. CGS වලින් ඒක x ප්‍රමාණයක් වෙන්නේ නැති. GCMS ඍණ 2 කියලා අපි ලියන්න වෙන්නේ මේක ඇසුරෙන්. ඒතර මේවා කැපිටල් වලින් ලියන්නේ ඒකක පද්ධතිය වලින් නම් හරිනේ. ඒතර 8යි මෙන්න මේකක් CGS වලින් මෙන්න මේකට සමාන වෙනවා x ප්‍රමාණයකට. ඒතර අපිට x හොයන්න තමයි තියෙන්නේ. SS මීටර් GG කපලා දාන්න පුළුවන්. මෙතන කිලෝ කියන්නේ 10 3. මෙතන 10 ඍණ 2. 10 ඍණ 2 මේ පැත්තට ආවම 10 ධන 2 වෙලා එකතු වෙලා 10 5 වෙනවා. x සමානයි 8 වරක් 10 5යි. ඒ කියන්නේ SI එක වලින් මෙතන 1 නෙමෙයි 8 නේ. SI එක වලින් නිව්ටන් 8ක් කියලා කියන්නේ CGS වලින් 8 වරක් 10 5යි ප්‍රමාණයක්. CGS වලින් මනින්නේ ඩයින් කියලා ඒකෙහි මට මතක විදිහට. ඒ නිව්ටන් 8ක් කියන්නේ ඩයින් මෙන්න මෙච්චරක්. තේරුණානේ හොයන හැටි? ඒ කියන්නේ නිකම්ම සමාන කරන්න තියෙන්නේ. අපි තව ගමුකෝ. කිලෝග්‍රෑම් 5ක් ග්‍රෑම් x ප්‍රමාණයක් වෙන්නේ නැති කියලා හිතනවා. ඒතර x කියන්නේ 5000යි කියලා එනවා. කිලෝග්‍රෑම් 5ක් ග්‍රෑම් x ප්‍රමාණයක් වෙන්නේ නැති කියලා හිතනවා. එතකොට කිලෝග්‍රෑම් 5ක් කියන්නේ ග්‍රෑම් 5000ක් කියලා අපිට x ගේනවා නිකම්ම. ඒකක පරිවර්තන ලේසි අර දෙපැත්ත දෙක සමාන කරලා ගන්න තියෙන්නේ. නිකන් කටින් කී ගියා නම් හරි. කිලෝග්‍රෑම් 5ක් ග්‍රෑම් x ප්‍රමාණයක් වෙන්නේ නැති කියලා එහෙම සමාන කරලා ගියා නම් හරි. එතකොට මේ ඔහොම අපිට පරිවර්තනය කර ඉන්නේ නැතුව දැන් අපි හිතන්නකෝ අපි බලයෙන්ම විතරක් ගනුදෙනු කරනවා කියලා. එතකොට හැමතිස්සෙම පරිවර්තනය කර ඉන්නේ නැතුව මෙන්න මේ ಗುಣ වෙන අගය හොයාගත්තා නම් හරි නේද? ඒ කියන්නේ පරණ ඒකක මේ තියෙන පරණ ඒකකයේ අගයනේ. පරණ ඒකකයේ අගය ಗುಣ වෙන්නේ 10 5න් නේද CGS බවට පත් කරද්දී. අන්න ඕක අපි වෙනම මත තියාගත්තා නම් හරි නේද? ලේසි නේද එතකොට? අපි ඔන්න ඕකට කියනවා පරිවර්තන සාධකය කියලා. ඒකක දෙකක් අතර පරිවර්තන සාධකය කියනවා. ඒ කියන්නේ පරිවර්තන සාධකය කියලා කියන්නේ නව ඒකකයෙන් අගය මෙතන අලුත් ඒකකයෙන් අගය ඒක මෙයාගෙන් බෙදුවා නම් මේ පරිවර්තන සාධකය එනෝනේ. පරණ ඒකකයෙන් අගය නව බෙදීම පරණ වගේ නිකන්. නව ඒකකයෙන් අගය බෙදීම පරණ ඒකකයෙන් අගය. ඒතර මෙතන බලන්නකෝ කිලෝග්‍රෑම් ග්‍රෑම් බවට පත් කළා. කිලෝග්‍රෑම් ග්‍රෑම් බවට නව ඒකකයෙන් අගය 5000යි. පරණ ඒකකයෙන් අගය 5යි. ඒතර පරිවර්තන සාධකය වෙන්නේ 10 3යි නේ. ඒ කියන්නේ ඒක අපිට වැදගත් වෙන්නේ ඔය වගේ අර නිතරම පරිවර්තන කර ඉද්දි. ඒතර මෙහෙම ගණන් හදා ඉඳලා වැඩක් නැහැ. මේ පරිවර්තන සාධකය හොයාගත්තා.
එතනින් වැඩේ කරගත්තා නම් හරිනේ. ඊට අපි පරිවර්තන සාධකයෙන් නිකන් හොයන හැටිත් නිකන් බලමුකෝ. පරිවර්තන සාධකයේ අගේ නිකන් හොයන්න නම් මොකද කරන්න ඕනේ? මේ ගණනය කිරීමක් එක සැරයක් කරලා දෙමු නම් හරි. අපි නිකන් හිතමු. අපිට ඕනි කියලා හිතන්නකෝ SI ඒකක වලින් ප්‍රවේගය CGS ඒකක වලින් ප්‍රවේගය බවට පත් කරගන්න. අපි ලියමු SI ඒකක වලින් ඕනගයක් ගමු. 10යි ms ඍණ 1 සමාන වෙනවා ඇති CGS ඒකක වලින් x cms ඍණ 1කට. C කියන්නේ 10 ඍණ 2 හැපැත්තට කියන 10 2 වෙනවා. x සමානයි 10 5යි කියලා එනවා. x කියගේ 10 5යි. ඒ කියන්නේ 9 ඒකකයෙන් අගය x. ඒ කියන්නේ 10 5යි. පරණ ඒකකයෙන් අගය 1000යි. පරිවර්තන සාධකේ 10 2යි කියලා එනවා. තේරුණානේ? පරිවර්තන සාධකේ හොයන හැටි. ඒක පරිවර්තනය කරන හැටි තමයි මුලින් දැනගන්න ඕනි. සමාන කරලා පරිවර්තනය කරන්නේ. ඒතර පරිවර්තන සාධකේ හොයන්න පුළුවන් අපේ භාවිතයේ පහසු සඳහා. ඒකට අර අපි ගණනය කරපු එකෙන් අර සූත්‍රයට දාලා අගයක් ගත්තා නම් හරිනේ. කියන්නේ අපිට ඉස්සරහට ඕනිම ප්‍රවේගයක් දුන්නොත් 8 කියලා දුන්නා කියමුකෝ. 8 කියලා දුන්නොත් ඒක මේකෙන් වැඩි කරලා CGS එක වලින් කියන්න පුළුවන් 800යි කියලා. හරිනේ මං හිතනවා තේරුණා කියලා. ඒතර පාඩම මෙතනින් ඉවරයි. පළවෙනි පාඩම